ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න අස්වැසුම සිලෙක්ටඩ් ලිස්ට් එකම දැන් අපිට ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ විතරක් නෙමෙයි ඔයාගේ ගමේ හැමෝගෙම සම්පූර්ණ ලිස්ට් එකම අපිට බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති කලින් අපි බැලුවේ ලිස්ට් එක දාලා තිබ්බේ නෑ. අපි බැලුවේ ඔයාගේ ඩෙන්ටිටි නම්බරෙන් හරි එහෙම නැත්නම් QR අංකෙන් හරි ගහලා තමයි ඔයාගේ විස්තරේ බැලුවේ. හරියට ඔයා තේරලාද නැද්ද කියලා. දැන් අපිට සම්පූර්ණ ලිස්ට් එකම අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ යාළුවන්ගේ සියලුම දෙනාගේ ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට බලන්න මම දැන් සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් මුලින්ම ඔයා යන්න ඕනේ නැත්තේ ඔයාගේ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකට යන්න. ඔයා ෆෝන් එකේ සාමාන්‍ය විදිහට ඉන්ටර්නෙට් යන්නේ මොකේටද? අන්න ඒකට යන්න. ගොඩක්ම ලේසියෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේකෙන් ඔයාලට ඉන්ටර්නෙට් ගියොත්. මේකේ තියෙනවා මේ කොළ පාට, රතු පාට, කහ පාට රවුමක් තියෙන මේකට කියන්නේ Google Chrome ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක කියලා. මේක නැත්තම් ඔයාලට ඉන්ටර්නෙට් යන ඕනම එකකින් මේක බලා ගන්න පුළුවන්. දැන් මම ලේසියෙන් යන්න ඕන හින්දා මම මේකෙන් යනවා. හරිද? ඔයාලට ඉන්ටර්නෙට් යන ඕනම එකකින් බලා ගන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් ඊටාම සරලව කොහොමද මේ ලිස්ට් එක බලා ගන්න කියලා. ඉතින් ඔයාලට චූටි දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න නම් ඔයා මගේ channel එක subscribe කරලා තියන්න ඕනේ. subscribe කරේ නැත්නම් ඔයාලට මගේ channel එක miss වෙනවා. ඒ හින්දා අස්වැසුම් සම්බන්ධ වීඩියෝස් බලන්න ඕන හින්දා ඔයා පාද තියෙන subscribe button එක උඩ එකපාරක් ඔබලා notification bell button එකත් ඕල් දාගන්න. එතකොට ආයෙ දාන වීඩියෝස් miss වෙන්නේ නැහැ. හරි. දැන් මේකේ මෙන්න මේ website එක ඔයා type කරගන්න ඕනේ. මෙතන තියෙනවා search URL කියලා. ඒකට ගියාට පස්සේ ඔයා මෙහෙම type කරන්න www.wbb.gov.lk. ආයෙත් මං කියන්නම් www.wbb.gov.lk. ඔයාලට දැන් තිරේ දිස් වෙනවා. හරි. ඒකට ඔයා යන්න. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. මුලින්ම මෙතන සුදු පාට තීරුවක් ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යද්දි නිල් පාට කොටුවක් වගේ වැටේ. ඒක වැටෙන්න චුට්ටක් වෙලා යනවා. ඔන්න බලන්න දැන් වැටුණා. ඊට පස්සේ මෙතනින් වැටෙනවා අස්වැසුම 2 කියලා. හරිද? මේක උඩ එකපාරක් ඔයා ඔබන්න ඕනේ. එබුවට පස්සේ වට මෙන්න මේ වගේ එකක් වටනවා. මුලින්ම තියෙන්නේ මෙතන සිලෙක්ට් ඩිස්ට්‍රික්ට් කියලා විතරයි. ඒ කියන්නේ ඔයාගේ ඩිස්ට්‍රික්ට් එක තෝරගන්න. මම මේක උඩ එකපාරක් යබුවා. මම මෙතන ඩිස්ට්‍රික්ට් එකක් නිකන් මෙතන කොළඹ කියන එක සිලෙක්ට් කරගත්තා. ඔයාට ඔයාගේ ඩිස්ට්‍රික්ට් එකේ කෑගල්ලද, කැන්ඩිද, ගම්පහද කැමති එකක් තෝරගන්න. ඊට පස්සේ වටෙනවා ඔයාට සිලෙක්ට් ඩිවිෂන් කියලා. මෙන්න මේක උඩත් ඔබලා ඔයාගේ ඩිවිෂන් එකක් තෝරගන්න. ඉතින් ඔයාට මෙතන කැමති ඩිවිෂන් එකක් ඔයාට තෝරගන්න පුළුවන්. මම දැන්ට මෙන්න මොකක් හරි මෙන්න මේක ඔයාට පෙන්වන්න ඩිවිෂන් එකක් තෝරගන්නවා. ඊට පස්සේ ඔයා ග්‍රාම නිලධාරී වසම තෝරන්න කියලා වටෙනවා. මේ තියෙන සිලෙක්ට් ග්‍රාම නිලධාරී කියලා. අන්න ඒක උඩත් එකපාරක් ඔබන්න. ඊට පස්සේ එබුවට පස්සේ මම මෙතනත් ඔයාට එකක් පෙන්වන්න ඕන හින්දා මේ විදිහට එකක් උඩ ඔබනවා. හරි. ඊට පස්සේ ඔන්න බලන්න මම දැන් පාතට යනවා. පාතට ගියාට පස්සේ ලිස්ට් එක වැටෙනවා. ඉතින් බලන්න මේ ලිස්ට් එකේ කිසිම පිළිවෙලක් නැහැ. ඔයාගේ නමවත් හරියට පේන්නේ නැහැ. ඔයාගේ නම පේනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. සමහරක් ලිස්ට් වල පේන්නේ නැහැ. ඒකටත් මම විස්තරය කියන්න. බලා ගන්න හැටි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන් කැටගරි එක තේරිච්ච. ඊට පස්සේ අස්වැසුම එලිජිබල්ද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊට කලින් ඔයාට හිතන්න ඔයාගේ මෙන්න මේ වගේ පාතට තියෙන නම් ලිස්ට් එක ඔයාට හරියට පැහැදිලිව පේන්නේ නැත්නම් ඒක බලන හැටිත් මම කියන්න. ගොඩක් ෆෝන් වල මේක පෙන්වන්නේ නැහැ. හැබැයි බහුතරයක්ගේ පෙන්වනවා. ඉතින් ඒකට කරන්න ඕනේ උඩටම යන්න. උඩටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ මෙතන ඩොට් තුනක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ ඩොට් තුන උඩ ඔබන්න. එබුවට පස්සේ මෙතන ඩෙස්ක්ටොප් සයිට් කියලා කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුව උඩ එකපාරක් ඔබන්න. එබුවට පස්සේ ඔයාලට සම්පූර්ණම ලිස්ට් එක මෙන්න මේ වගේ ඊටම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා QR අංකය. හරිද? ඊට පස්සේ තියෙනවා applicant full name. ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ නම. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ලිපිනය තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අස්වැසම කැටගරි එක. මේ තියෙන්නේ මෙතනින් යද්දි එක නමක් තියෙනවා මෙතන සර්වලි පුව කියලා වැටිලා. ඒ කියන්නේ එයාට 15000 ලිස්ට් එකේ තියෙන්නේ. මෙතන පුව කියලා P අකුරෙන් පටන් ගන්න එක විතරක් තිබ්බොත් ඔයාට 8500 තියෙන්නේ. මෙතන වෙනරබල් කියලා V අකුරෙන් පටන් ගන්න එක විතරක් තිබ්බොත් ඔයාට 5000 තියෙන්නේ. මෙතන ට්‍රාන්සිෂන් කියලා T අකුරෙන් පටන් ගන්න එක තිබ්බොත් ඔයාට 2500 තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අස්වැසම එලිජිබල් ද කියලා. ඒ කියන්නේ මෙතන මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කියලා වැටලා තියෙනවා නම් තාම ඔයාගේ ඇප්ලිකේෂන් එකේ විස්තර අප්ඩේට් කරන්න ගමන් තියෙන්නේ. ඔයා දවස් 2-3කින් ඇවිල්ලා මේක බලපුවාට පස්සේ ඔයාට පෙන්නයි. මෙතන කොළ පාටින් එලිජිබල් කියලා වැටලා තියෙනවා නම් ඔයාගේ විස්තර සම්පූර්ණයෙන්ම අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම අද ඔයාලට කියන්න ආවේ. ඔයාගේ අදහසක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හැමෝම ඔයාලා හැමෝටම සුබ දවසක්.